මේ තියෙන අපේ ඩිසයින් එක. ඩිසයිනින් පාර්ට් එකට ගියොත් ඔයාලට an account දීලා sign-in පාර්ට් එකට වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ sign-in ඒ ඩිසයින් එක. ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා වගේ අපි ඩිසයින් එක හදලා තියෙනවා. දැන් අපි මේ වීඩියෝ එකකින් බලමු මේකේ process එක වෙන්නේ කොහොමද කියලා. backend ඒ කියන්නේ backend part එක. ඉතින් code එක පැත්තට ගියොත් මුලින්ම අපි මේ තියෙන sign in part එකේ design එකේ ටික මෙතනදී අපි cookie set කරන් තිනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු. ඊට පස්සේ මෙතන input එක දාලා තිනවා email එක ගන්න. අපි ඒකේ ID එක දාගෙන තිනවා email 2 කියලා. ඊට පස්සේ password එක input එක දින එකට අපි දාගෙන තිනවා ID එක password 2 කියලා. ඊට පස්සේ මෙතන අපි ඩිසයින් එක කරලා තිනවා remember me කියලා check box එකක් දාගෙන තිනවා. ඒකත් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඊට පස්සේ මෙතන forgot password එක add කරලා තිනවා. ඊට පස්සේ මෙතන sign in button එක තියෙනවා. ඊට පස්සේ අපි මේ IDs ටික මෙතන strip.js file එකට තමයි යාලා තියෙන්නේ. එතන ඊවා function එකක් දාලා දෙනවා sign in කියලා. ඒකදී අර අපි ID දාලා set කරපු ඒ ටිකෙන් අපි variable වලින් ඒ ටිකේ value ටික අල්ලගෙන තියෙනවා. මේ තියෙන email එකේ value එක අරන් තියෙනවා ID එකෙන් email කියන variable එකට. ඊට පස්සේ password 2 කියන value එක අල්ලන් තිනවා password කියන variable එකට. ඊට පස්සේ remember me කියන එකේ value එක අල්ලන් දෙනවා remember me කියන variable එකට. ඊට පස්සේ අපි ඔක්කොම form එකක දාලා form එකට append කරලා දාලා තිනවා. ඊට පස්සේ ඒ form එක අපි යවලා තිනවා sign in process.php කියන file එකට යවලා තිනවා. ඉතින් ඒක තමයි අපි අතට backend part එකේ process එකේ CLM ටික code කරන්නේ මේ sign in process.php කියන file එකේ. අපි ඒකට ගියොත් අපි session එකක් start කරලා දිනවා මුලින්ම. ඊට පස්සේ අපේ connection file එක include කරන් තිනවා මෙතෙන්ට. ඊට පස්සේ අපි form එකෙන් එවපු data ටික අපි මෙතනින් ආයි අල්ලගෙන තිනවා ආයි variable වලට. ඊට පස්සේ අපි මෙතන query එකක් දාලා තිනවා select all from user where email එකෙන් password එකේ query එකක් දාලා තිනවා. ඒ කියන්නේ email එක password එක match වෙනවද කියලා. ඊට පස්සේ අර user enter කරන හැටි මෙතෙන්දී enter කරන email එක password එකයි අපේ database එකේ තියෙන email එක password එකකට match වෙනවද කියලා මෙතන query එකෙන් බලලා තියෙනවා. ඊට පස්සේ මෙතන number of rows ගන්න අරන් තිනවා n කියන variable එකට. ඒ ගැන match වෙනවා නම් අනිවාර්යෙන් database එකේ query එක ගෙවුවට පස්සේ ඒක row එකක් වැටෙනවා. එහෙම නැත්නම් row බිඳුවයි කියලා තියෙනවා. අපි ඒක අරන් තිනවා rows ගන්න මෙතන n කියන variable එකට. ඊට පස්සේ අපි මෙතන if else එකක් දාලා තිනවා. ඊට පස්සේ මෙතන n කියන variable එක තියෙන value එක එකට සමාන නම් ඒ කියන්නේ query එක දැම්මහම ඒ query එකෙන් එක row එකක් එනවා නම් ඒ කියන්නේ එතකොට ඒක user කෙනෙක් ඉන්නවා. මෙතනදී enter කරන email එකයි password එක දුන්නාට පස්සේ query එකෙන් එක row එකක් පෙන්නනවා. ඒ කියන්නේ එක user කෙනෙක් ඉන්නවා කියන එක. ඒ කියන්නේ user ගේ details පෙන්නනවා කියන්නේ එක row එකකින් user කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අපි එතනින් එක වල්ලා තියෙනවා. ඊට පස්සේ එතනින් ආයෙ අපි එකක් දාලා දෙන success කියලා. ඊට පස්සේ අපි එතන session එකකට ඒ user දාගෙන තියෙනවා. ඊට පස්සේ දැන් remember me ඒ part එක දාලා දෙන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට පස්සේ else එකක් ඒ කියන්නේ rows number of rows එකට වඩා අඩුයි හෝ නැත්නම් ඊට පස්සේ අපි else එකෙන් දාගෙන එක්කෝ email invalid email or password කියලා. ඒ කියන්නේ එතකොට invalid එකක් තමයි user enter කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකෙන් එන response එක අපි ආයේ අරගෙන තියෙනවා strip.js file එකට.
ඊට පස්සේ එතනින් අපි රෙස්පොන්ස් එක අල්ලගෙන තියෙනවා රෙස්පොන්ස් එක සක්සස් නම් ඒ කියන්නේ මෙතනින් අපි සක්සස් කියන එක print කරනවානේ user කෙනෙක් හිටියනම් ඊට පස්සේ අපි රෙස්පොන්ස් එක සක්සස්ද කියලා බලන strip.js file එකේ ඒක සක්සස් නම් අපි window.location එකක් දාලා තිනවා home.php එකට. ඒ කියන්නේ ඒ user end එකේ email එක password එක valid නම් home page එකට redirect වෙනවා. ඊට පස්සේ else එකෙන් අපි බලලා තියෙනවා response එක වෙන මොකක් කරේ නැහැ. ඒ කියන්නේ අනිවාර්ය exception එකක් කරේ එකක් කරේ. ඊට පස්සේ අපි ඒකට දාලා දෙනවා මෙතන document.get relevant by id කියලා message මේකක් දාලා message div එකට දාලා දෙනවා text එකයි. ඊට පස්සේ coding part එක නම් සරලව මෙච්චරයි. ඉතින් අපි database එකේ පැත්තට ගියොත් එහෙනම් මේ user table එක. ඉතින් මේකේ email එකයි password එකයි තමයි අර query එකෙන් search කරන්නේ. අපි මෙතෙන්දී just email එකේ password එකේ බලමු අපි sign in part එක දීලා වැඩ කරනවාද කියලා. අපි මුලින්ම මේ උඩ email එක ගත්තොත් එහෙම මේ gmail.com එකේ password එක ගැන අපි ඒක අරන් බලමු. ඉතින් අපි ඒක දීලා බලමු email එක password වැඩ කරනවාද කියලා. ඉතින් password එක දෙන්න. ඉතින් අපි sign in දුන්නොත් දැන් හරිනම් home page එකට යන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපේ වැඩේ හරි මේ home page එකට ගියා. මෙතන hi gmail.com කියලා දිනවා ඒ RSS එකෙන් ගන්න. ඒක අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඊළඟ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේදී බලමු sign in එකේ part එකේ process එක වෙන්න කොහොමද කියලා. අපි ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බුමු මේ option එකේ ඒ process එක වෙන විදිහත් එක්ක.